හායි සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඩාර්ක් සර්කල්ස් වලට ගෙදරින්ම කරන්න පුළුවන් සත්කාර දෙකක් ගැන. ඒ වගේම ඩාර්ක් සර්කල්ස් ඇති වෙන්නේ මොන වගේ හේතුද කියලාත් අපි කතා කරමු. අපි ඉස්සෙල්ලාම යමු අපේ පළවෙනි ක්‍රීම් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. අපිට මේකට අවශ්‍ය වෙන්නේ යෝගට් සහ කොෆි. ඔයාලට අවශ්‍ය තරමට ඔයා ගන්න, ගොඩාක් හදාගන්න එපා. මේ විදිහට ඒ දෙක දාලා හොඳට මික්ස් කරන්න ඕනේ. මේ තියෙන අපේ පේස්ට් එක. ඊට පස්සේ අපි යන්නේ දැන් මේක අපේ ඩාර්ක් සර්කල්ස් වල ආලේප කරගන්න. සාමාන්‍යයෙන් ඩාර්ක් සර්කල්ස් ගොඩාක් දුරට ඇති වෙනවා ඉර අවුවට හැම වෙලෙම වගේ නිරාවරණය වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩාර්ක් සර්කල්ස් ඇති වෙනවා. මොකද අපේ ඇස් යට යන හරිම සියුම් ස්ථානයක්. ඉතින් ඒකෙදි පාරජම්බුල කිරණෙන් ආරක්ෂා වෙන්න කියලා තමයි මෙලනින් වැඩි වශයෙන් නිෂ්පාදනය වෙන්නේ. එතනදී ඩාර්ක් සර්කල්ස් ඇති වෙනවා. ඊළඟට තමයි රාත්‍රී කාලයේදී ඔයා ගොඩාක් දුරට නිදා ගන්න කලින් ෆෝන් බලනවා නම් අනිවාර්යයෙන්ම ඩාර්ක් සර්කල්ස් ඇති වෙනවා. මොකද බ්ලූ රේ එකකින් ආරක්ෂා වෙන්න තමයි එතනදී මෙලනින් නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම නිදි මරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඩාර්ක් සර්කල්ස් ඇති වෙනවා. මෙන්න මේ වගේ දේවල් හේතු වෙනවා ඩාර්ක් සර්කල්ස් ඇති වෙන්න. ඉතින් මෙන්න මේ වගේ පේස්ට් ගාලා සත්කාර කරනවා වගේම මතක තියාගන්න ඒ වගිනුත් අපි වලකින්න ඕනේ. එහෙම නැතුනොත් මේ කොච්චර සත්කාර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ පේස්ට් එක ගාලා විනාඩි 10ක් විතර තියලා මෙන්න මේ වගේ හරිම සියුම් විදිහට පොඩි මසාජ් එකක් දෙනවා. ඒක අපේ ඇස් වලට ඇස් වටා තියෙන මාංශ පේශි වලට රිලැක්ස් වෙන්න ගොඩාක්ම හොඳ දෙයක්. අපි දැන් යන්නේ අපේ ඊළඟ පේස්ට් එක හදාගන්න කොහොමද බලන්න. ඒකට අපිට ඕන වෙනවා තක්කාලි ජූස් එක. මම මෙතන තක්කාලි ගෙඩියම බ්ලෙන්ඩර් කරලා අරන් දෙන ජූස් විතරක් නෙමෙයි. ඊළඟට කොෆි, කහ, ඒ වගේම දෙහි යුෂ චුට්ටක්. ඊළඟට අපි මේක හොඳට මික්ස් කරගන්න. අපිට මේක ඕන වෙන්නේ තක්කාලි, කොෆි, කහ සහ දෙහි. මෙන්න මේක තමයි පේස්ට් එක. අපි ඊළඟට යන්නේ අපේ මූණේ මේක ආලේප කරන්න. මේකත් කලින් වගේම තමයි මූණ හොඳට පිරිසිදු කරගෙන අපේ ඩාර්ක් සර්කල්ස් වල අපි මේ විදිහට ආලේප කරගන්නවා. ඒකේ මම තක්කාලි යුෂ විතරක් ගන්න නැතුව මදෙත් එක්කම ගත්තේ ඒක ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. විශේෂයෙන්ම අපේ පිග්මන්ටේෂන් ඉවත් වෙන්න. තක්කාලි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්වභාවික බ්ලීචින් එකක් විදිහට. හරි. මෙන්න මේ විදිහට අපි ආලේප කරගන්නවා. හොඳට ආලේප කරගෙන මේකත් විනාඩි 5ක් 10ක් විතර අතර කාලයක් අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ මේකත් කලින් වගේම විනාඩි 2ක් 3ක් විතර හරි සියුම් මසාජ් එකක් දීලා සෝදලා යවන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මේ පේස්ට් දෙකෙන් කැමති එකක් තෝරගෙන ඕගොල්ලන්ට දිනපතාම මේ දේ කරන්න පුළුවන් නම් හොඳයි. මේක කරන්න හොඳම කාලේ තමයි රාත්‍රී කාලේ. උදේ ඉඳන්ම වෙහෙස මහන්සින ඔයාගේ ඇස් වලට හොඳ රිලැක්සින් එකක් දෙනවා. මේක රාත්‍රී කාලේ දාගත්තොත් හිතන්න ඔයාට සතිය හැමදාම මේක කරන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. සතියට දවස් දෙකක්වත් අඩුම ඔයා මේක දානවා නම් ඔයාගේ ඩාර්ක් සර්කල්ස් ඉක්මනින්ම නැති කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට පුළුවන් මාව YouTube එකේ වගේම Instagram, TikTok සහ Facebook එකෙත් follow කරන්න like එකක් දාලා එකතු වෙන්න. ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා මාවත් subscribe කරලා bell icon click කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝ ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.